ඉනිට්ලයිටන්ගේ සීක්‍රට් 7 වීන් ට්‍රූ 4 වෙනි පරීක්ෂණය. මේ අපූර්ව ගල් ගුහාව දැක ගන්න සීක්‍රට් 7 පිරිස නොඉවසිල්ලෙන් හොරකම් කරනවා. ඇත්තෙන්ම ගල් ගුහාවට යන මඟ හොඳට පේන්න තිබුණේවත් නැහැ. ලොකු වැල් කඳුළු වලින් ගුහාවේ දොරටුව වැහිලා ගිහිල්ලා. ජනකේ මට දෙන්නටත් ගුහාව කලින් පේනුන්නේ නැහැ. කඳුළු වලින් වැහිලා තිබුණේ ඒ හින්දා එහෙම වුණේ. හැබැයි මීට ඉස්සර අපි කීප සැරයක්ම මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට කවදාවත් මේ ගල් ගුහාව නම් දැකලා නැහැ. අද උදේ අපි මෙතනට එනකොට ස්කැම්පර් එකපාරටම දුවගෙන ගිහින් අතුරුදහන් වෙනවා. එයා හොයාගෙන යනකොට තමයි අහම්බෙන් වගේ මේ ගල් ගුහාව හම්බුනේ. අපි මෙතන නතර වෙලා ස්කැම්පර්ට කතා කරා. එතකොට ස්කැම්පර් ගුහාව අසින්න එළියට ආවා. එහෙම නේද ස්කැම්පර්? සත්තුටින් ස්කැම්පර් කඳුරු අතින් රිංගාගෙන ආවිලා නැවත වතාවක් ගල් ගුහාවට ගියා. ගල් ගුහාවේ ඉහළින් වැවිලා තිබ්බ දිග වැල් ගොඩක් ගුහාවේ දොර වැහෙන්න පහළට වැටලා තිබ්බා. පීටර් වැල් මෑත් කරගෙන මුලින්ම ගුහාවට ඇතුල් වුණා. මේ වැල් හරියට තිරයක් වගේ ගුහාවේ දොර වහගෙන තියෙන්නේ. ඔයාලත් එන්න. ඔන්න අපිට දැන් ගුහාවේ ඇතුළ හොන්දට බලා ගන්න පුළුවන්. නොවිසිබල් තමුන් පිරිස හිස් නමාගෙන ඉතා පරිස්සමට ගුහාවට ඇතුල් වුණා. ගස් වැල් වලින් මනාව ආවරණය වෙලා තියෙන අපූර්ව ගල් ගුහාව ඇතුළත ඔවුන්ට හොඳට බලා ගන්න පුළුවන් වුණා. මේ ගල් ගුහාව හරිම ලොකුයිනේ. ඒ වගේම අපූර්වයි. මේ බලන්නකෝ පොළවේ තියෙන සිනිඳු වැලි හින්දා කිසිම අපහසුයක් නැතුව වාඩි වෙලා ඉන්න පුළුවන්. මේ ගල් ගුහාව සැපපහසු නෑ කියලා ඔයා කීවේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නෑ පීටර්. ජැක් සිනිඳු වැලි පොළොව මත වාඩි වෙන ගමන් එහෙම කියද්දි පීටර් සිනාසෙමින් මෙහෙම කිව්වා. ඇත්තටම මේ ගල් ගුහාව ඇතුලේ මොන වගේද කියලා මම හරියටම දැනගෙන හිටියේ නෑ. ඒකයි එහෙම දෙයක් කිව්වේ. මේ වෙන විටත් සීක්‍රට් 7 පිරිස අපූර්ව ගල් ගුහාවට ඇතුල් වෙලා ඉවරයි. පැම් වහාම සිනිඳු වැලි පොළොව මත වාඩි වෙලා මෙහෙම කිව්වා. ෂා හරිම අපූර්වයි. මේ වගේ සිනිඳු වැලි තලාවක ඕන තරම් වෙලා නිදාගෙන ඉන්න උනත් මට පුළුවන්. හරිම සනීපයි. ඇත්තමයි. මෙච්චර කාලයකට අපි රැස්වීම තියන්න හම්බුන අපූර්වම තැන තමයි මේ ගල් ගුහාව. ඔව් කාටවත් මේ තැන ලේසියෙන් හොයාගන්නත් බෑ. හැබැයි මේක ඇතුලේ ටිකක් විතර කළුවරයි. ඒක තමයි දැනට මට පෙනෙන එකම දුර්වලකම. ගුහාවේ දොර වැහෙන්න වැවිලා තියෙන වැල් හින්දායි ගොඩක් වැඩියෙන් කළුවර වෙලා තියෙන්නේ. ජෝර්ජ් වටපිට බලන ගමන් එහෙම කිව්වා. ඒ ගමම ජන ගුහාව වැහිලා තිබුණු වැල් තිරය පොඩ්ඩක් එහාට කරා. එතකොටම දීප්තිමත් හිරු එළියක් ගුහාව ඇතුළට ආවා. අන්න නියමයි. අපි ගුහාව ඇතුලේ පොත් කියවනකොට මේ තිරය ටිකක් උස්සමු. මොකක් හරි රහසිගත රැසීමක් තියෙනකොට තිරය පාත් කරමු. ඇත්තමයි. ස්වභාවික විදියට හැදුණු තිරයක් තියෙන මේ වගේ ගල් ගුහාවක් මොන තරම් අපුරුද්ද කියලා මට නම් කියන්න වචන නැහැ. කොලින්ගේ පීටිමත් කටහඬ ඇහුනේ ඒ වෙලාවේදී. බාබරා ඊට පස්සේ කතා කරන්න ගත්තා. මේ බලන්නකෝ අපේ ගල් ගුහාවට ගල් වලින්ම හැදුණු අපූර්ව වහලකුත් තියෙනවා. පැඩිය උස්සත් නැහැ. ඒ විතරක්ද ගල් වලින්ම හැදුණු රාක දෙක තුනකුත් වටේටම තියෙනවා. අපි අරන් එන දේවල් ඒ රාකවර හරිම ලේසියෙන් ලස්සනට අහුරන්න පුළුවන්. මේ පාස්කු නිවාඩුව පුරාම අපිට මේ ගල් ගුහාවට වෙලා හිතේ හැටියට විනෝද වෙන්න පුළුවන්. රැස්වීම් ශාලාව වගේම විනෝද වෙන තැනක් විදියට අපිට මේක හදා ගන්න පුළුවන් නේද? බාබරා ඉදිරිපත් කළේ අපූර්ව අදහසක්යි හැමදෙනාම විශ්වාස කරා. ඒ අතර ජනත් තව අලුත් අදහසක් ඉදිරිපත් කරා. ඒක නම් ඇත්ත. අපේ පරණ ගබඩාවේ තිබුණු කුෂන් කෝට්ටු ටික මෙහාට අරන් එමු. ඒ විතරක් නෙමෙයි. අපි වාඩි වුණ පරණ ලී පෙට්ටි ටික, ලී මේසේ ඒවත් අරන් ආවොත් හොඳයි කියලා මට හිතෙනවා. රැස්වීම් වෙලාවට අපිට කන බොන දේවල් උනත් කිසිම අපහසුයක් නැතුව මෙතන තියන්න පුළුවන්. ලෙමනේඩ්, ඔරෙන්ජ් ග්‍රේඩ් වගේ දේවල් උනත් මේ ගුහාවේ හරිම ආරක්ෂාකාරී විදිහට තියන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඇත්තමයි. මේක මොනතරම් අපුරු ගුහාවක්ද? මොනතරම් අපුරු තැනක්ද කියලා මට නම් හිතා ගන්න බෑ. ඔව් අපිට හැම දෙයක්ම කරන්න පුළුවන්. හැබැයි ගල් ගුහාව ගැන සුසීට නම් නික්කමටවත් දැනගන්න ඉඩ තියන්න එපා. සුසී මේ ගැන දැනගත්තොත් එයාගේ මෝඩ යාළුවෝ ටිකත් එක්ක ඇවිල්ලා මේ හැම වැඩක්ම අවුල් කරයි. බය වෙන්න එපා පීටර්. මේ සැරේ නම් මම ගොඩක් පරිස්සම් වෙනවා. සුසීට මගෙන් නම් වචනයක්වත් දැනගන්න ලැබෙන්නේ නැහැ. ජැක් ස්ථිර හඬකින් පොරොන්දු වුණා. ඊට පස්සේ ඔහු මෙවැනි දෙයක් කියන්න අමතක කළේ නැහැ. කොහොම වුණත් සීක්‍රට් 7ට හම්බුනේ අපූර්ව තැන මේක කියලා මටත් කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්. වැඩිය ඈතත් නැහැ. සම්පූර්ණයෙන්ම රහස්ගතයි. අනික අපේම තැනක්නේ. ඒක නෙමෙයි පීටර්. රැස්වීම නැති වෙලාවට උනත් අපිට මෙතනට එන්න පුළුවන් නේද? විවේක වෙලාවට මේ ගල් ගුහාවට ඇවිත් පොත් කියව ඉන්න තියෙනවා නම් මම ගොඩාක් කැමතියි. ඔව් අපි මෙතන රැස්වීම තියෙන වෙලාවට විතරක් යොදාගන්න එක අපරාධයක් කියලා මට හිතෙනවා. ඒ හින්දා ඔයාලා කැමති වෙලාවක මෙතනට එන්න පුළුවන්. හැබැයි ගල් ගුහාව පිරිසුදුවට තියාගන්න එක ගැන හැම දෙනාම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලා අරන් එන කෑම බීම ගුහාවෙන් පිටේ ඉඳලා කෑම ගන්න.
පීටර් එහෙම අවවාදයක් දෙදී හැම දිනම ඉස්සල්ලා ඒක අනුමත කරා. ඒ අතර කොලින් මේ විදිහේ යෝජනාවක් කරා. අනිත් කාරණේ තමයි කවුරු හරි තනියම එනවා නම් ඕන කරන කැම බීම එයාම අරන් එන්න ඕනේ. එහෙම නැතිව සීක්‍රට් 7 ලගේ රැස්වීමට අරන් තියලා තියෙන කැම බීම මොනවත් කන්න තහනම්. ඒ අදහසටත් හැමෝම හිස්සලා අනුමැතිය පළ කරා. ටික වෙලාවකින් පීටර් මෙහෙම කිව්වා. හොඳයි. එහෙනම් හැම දෙනාම මේක අහන්නකෝ. හෙට උදේ 10:00 වෙනකොට අපි ආයෙමත් මෙතෙන්ට එමු. අයියෝ පීටර් අපිට ඊට වඩා ටිකක් කලින් එන්න බැරිද? අපි කලින් එන තරමට විනෝද වෙන්න තියෙන වෙලාව වැඩි. එහෙම නෙමෙයි. අපි උදේ 9:00 වෙනකොට වගේ එමුද? ඒක කරන්න බෑ ජැක්. මොකද මටයි ජනට්ටයි උදේට කරන්න වැඩ ගොඩාක් තියෙනවා. ඒ හින්දා අපිට ඒ වෙලාවට එන්න අමාරුයි. එහෙම නෙමෙයි. අපි උදේ 10ට එමු. ඒ වෙනකොට අපිට හැම වැඩක්ම ඉවර කරගන්න පුළුවන්. පීටර් කියපු කතාව ඇත්ත. මේ නිමාඩු කාලේ පුරාවට මටත් අම්මට ගෙදර වැඩවලට උදව් වෙන්න තියෙනවා. මම හිතන විදිහට බාබඩාටත් එහෙමයි. ඒ හින්දා අපි උදේ 10ට හම්බ වෙන එක හොඳයි කියලා මට හිතෙන්නේ. පැම් මෙහෙම කියද්දි පීටර්ද හිතවන එහෙම අදහස අනුමත කරා. හොඳයි එහෙමනම් අපි හෙට උදේ 10ට හම්බෙමු. ඔයාලා එනකොට ගල් ගුහාව ලස්සන කරන්න හොඳයි කියලා හිතන ඕනම දෙයක් අරන් එන්න. ඒ වගේම කියවන්න පොත් පත්‍ර එහෙමත් අරන් එන්න. මොකද මේ ගල් ගුහාව ඒ වගේ දේවල් වලට කියාපු තැන. මේ අපූරු ගල් ගුහාවෙන් එළියට යන්න නම් සීක්‍රට් 7 ලා කැමති උනේ නැහැ. හොඳට ඉඩපඩ තිබෙන ගල් වලින්ම නිමවුණු අපූරු වහලයක් තියෙනවා. පිරිසිදුයි, සිනිඳු වැලි තලාවකුත් තියෙනවා. ඒ වගේම වැල් වලින් හැදිච්ච ස්වභාවික තිරයකුත් තියෙනවා. මේ ගල් ගුහාව මොන්න තරම් සුන්දරද කියලා කියන්න සත්මිතුරන්ගේ කණ්ඩායමට වචන මුවකට ගලා ආවෙත් නැහැ. මේක ඇත්තටම අපූරු තැනක්. හැමෝම ගල් ගුහාවෙන් පිටත් වෙලා එළියට ආවා. ඊට පස්සේ පීටර් ස්වභාවික වැල් තීරය පහළට දැම්මා. දැන් ගුහාවේ දොර කාටවත් පේන්නේ නැහැ. මෙතන අපුරු ගල් ගුහාවක් තියෙන බව කවුරුත් නිකමටවත් හොයාගන්නේ නැහැ. මොකද අවට තියෙන පඳුරු වලින් හොඳටම ආවරණය වෙලා තියෙන්නේ. ගුහාවෙන් අන්තිමටම එළියට ආවේ ස්කැම්පර්. එයාගේ වලිගයේ වේගයෙන් වනවන මේ ගුහාවට එයාත් කැමති බව ඉඟි කරා. ගුහාව ඇතුලේ තියෙන සිනිඳු වැලි තලා මත දිගා වෙන්න ස්කැම්පර් ගොඩාක් කැමති බව පීටර්ට නම් රහසක් නෙවෙයි. පීටර්ගේ ගෙවත්ත කෙළවරේ තියෙන ගේට්ටුවක් ළඟට සත්සමුතුරෝ කණ්ඩායම ආවා. ඊට පස්සේ එකුණිකාගෙන් සමුගත් ඒගොල්ලන් නිවස් බලා ගියා. හැම දිනාගම සිත් පිරී තිබුණේ අපූර්ව සිතුබළු වලින්. තමන්ට හමු වුණු අපූර්ව ගල් ගුහාව ගැන එයාලා ගොඩාක් සතුටටපත් වෙලා හිටියේ. නිවසට එනවත් එක්කම ජැක්ට සුසි හම්බුණා. තම සහෝදරයාගේ සපත්තු වල වැලි තියෙනවා දැකලා ඒ පිළිබඳ විමසිලිමත් බැල්මක් හෙළු සුසි සමච්චල් හනකින් මෙහෙම කිව්වා. ජැක්, ඔයා කොහෙද ගියේ? මම ඔයාව හැමතැනම හෙව්වා. බලන්නකෝ, ඔයාගේ සපත්තු වල වැලිත් ගෑවිලා. ඇත්තටම ඔයා කොහෙද ගියේ? මගෙන් කිසිම දෙයක් අහන්න එපා. මම වචනයක්වත් කියන්නේ නැහැ. බොරුකාරී. සුසිව පැත්තකට තල්ලු කරන ගමන් ජැක් කෝපයෙන් කිව්වා. ඔයා ගියේ සීක්‍රට් 7 ළඟ රැස්වීමකට නේද? මොකද්ද මේ සැරේ ඔයාලගේ රහස් වචනේ? තාමත් සීනිවියා කියන එකද? ෂා, ඒක මොනතරම් ලස්සන රහස් වචනයක්ද? හැමෝම දන්නවා. සුසි එහෙම කියද්දි ජැක් කෝපයෙන් රවල බැලුවා.